ICT with Lakshan Sriyaratna. අපි යනවා 2016 ප්‍රශ්නයකට තොරතුරු හා සංවේදන තාක්ෂණ යෙදුම් කියන පාඩමේ පහත දැක්වෙන වගන්ති සලකන්න. ඒ දුරකථනය මගින් සම්බන්ධ වී ශිෂ්‍යයෙකු වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය උපදෙස් ලබා දුනි. ශිෂ්‍යයෙකු වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගන්නවලු වෛද්‍ය උපදෙස්. ඊට පස්සේ ස්වයංකරණය කරන ලද පද්ධතියක් ආර්ද්‍රතාවය සහ උෂ්ණත්වය පදනම් කරගනිමින් හරිතාගාරයක ඇති පැලෑටි වලට ජලය මුදා හරින. හරි ඔටෝමේටඩ් සිස්ටම් එකක් තියෙනවලු ආර්ද්‍රතාවය හා උෂ්ණත්වය පදනම් කරගෙන හරිතාගාරයක තියෙන පැලෑටි වලට ජලය මුදා හරිනවලු. හරි. ඊට පස්සේ C ගුරුවරයෙකු ශ්‍රී ලංකාවේ විකිණීමට නොමැති පොතක් මාර්ගගත පොත්හලකින් මිලදී ගනී. හරි ඔන්ලයින් ඕඩර් කරලා පොතක් ගන්නවලු ලංකාවේ මාකට් එකේ නැති. තොරතුරු හා සංවේදන තාක්ෂණයේ විධිමත් ලෙස භාවිතා වන්නේ ඉහත කුමකින්ද කියලා අහනවා. හරි. හරි. එතකොට තොරතුරු හා සංවේදන තාක්ෂණයේ විධිමත් විදියට ගන්නවා කියලා කියන්නේ අපි ගත්තොත් එහෙම ඔටෝමේටඩ් සිස්ටම් එකක් හදලා ආර්ද්‍රතාවය උෂ්ණත්වය පාලනය කරලා හරිතාගාරයේ පැලවලට වතුර දාන එක හරියි. ඒක අපිට ගන්න පුළුවන්. එතකොට ඔන්න ඉන්ටර්නෙට් පාවිච්චි කරලා සහ ඊට පස්සේ අවශ්‍ය කියන්නේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න වෙනවනේ කොහොමද ආර්ද්‍රතාවය බලන්න ඕනේ උෂ්ණත්වය කොයි වෙලේ වෙනස් වෙනවද දන්නේ නැහැ. හරි. ඔය ටික බලලා එතකොට අදාළ වතුර ටික මුදා හරින්න ඉන්ටර්නෙට් ඕන වෙනවා. හරි. ඊළඟට තොරතුරු හා සංවේදන තාක්ෂණයේ විධිමත් ලෙස භාවිතා වෙනවා. එතකොට ඉන්ටර්නෙට් විතරක් නෙමෙයි තොරතුරු හා සංවේදන තාක්ෂණයේ විධිමත් විදිහට භාවිතා වෙනවා. ගුරුවරයෙකු ශ්‍රී ලංකාවේ විකිණීමට නොමැති පොතක් ඔන්ලයින් ඕඩර් කරනවා. හරිද? ලංකාවේ පොත නැහැ ඔන්ලයින් ඕඩර් කරලා ගන්නවා පොත. එතකොට එතෙන්ටත් එතකොට සාමාන්‍යයෙන් අපිට පැහැදිලිව පොත චෙක් කරන්න ඕනේ පොත මොකක්ද කියලා බලන්න ඕනේ. ලංකාවට එළිය නම් කොහෙන්ද ගෙන්න ගන්න කුරිය ගාස්තු ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් අපි ප්‍රී ඕඩර් කරලා ගෙන්න ගන්න කොහොම හරි එතකොට ඔන්න එතෙන්දිත් එතකොට අපිට ඕන වෙනවා විධිමත් විදිහට පාවිච්චි කරන තොරතුරු තාක්ෂණය. අනිත් එක තමයි පළවෙනි උත්තරේ තිබුණේ දුරකථනය මගින් සම්බන්ධ වී ශිෂ්‍යයෙකු වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම. හරි. කෝල් එකක් දීලා වෛද්‍ය උපදෙස් ලබා ගන්නවා කියන එක මහා දෙයක් නෙවෙයි හැබැයි. ඔතන තිබුණොත් එහෙම මෙහෙම ශල්‍ය කර්මයක් කරන අතරතුරදී ශල්‍ය වෛද්‍යවරයාගේ සේවය අන්තර්ජාලය ඔස්සේ එහෙම ලබා ගැනීම මේ වගේ දෙයක්. එහෙම තිබ්බනම් අන්න ඒ උත්තරේ හරි වෙන්න පුළුවන්. හරි මෙතන උත්තරේ වෙන්නේ පුතේ B සහ C විතරයි. හරි වෙන්නේ එතකොට අංක 3. 2016 ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ එතකොට අංක 3.